මම රෝගියෙක් බලනකොට එයාගේ දියවැඩියාව සුව කරන්න නම් අනිත් කාරණාව ආහාර ජීර්ණය හදන්න ඕන. මේ ජීර්ණය හදන්නේ නැතුව දියවැඩියාව සුව කරන්න බෑ. බොහෝ වෙලාවට කෙරෙන්නේ සීනි බලනවා බෙහෙත් දෙනවා. සීනි බලනවා බෙහෙත් දෙනවා. කොලෙස්ටරෝල් බලනවා බෙහෙත් දෙනවා. ඇයි සීනි වැඩි වෙන්නේ? මොකද හේතු බලන්නේ නැහැ. අපි මේ හේතු සොයලා හේතු ඉවත් කරලා ආහාර ජීර්ණය අපි ගන්න ආහාර පැය දෙකමාරක් 3ක් හෝ 4ක් ඇතුළත තුල හරි ජීර්ණ ක්‍රියාවලියක් වෙලා දවසට සැරයක් අපේ ස්ටූල් ෆෝම් වෙලා අපේ බයිස්රාවීය ද්‍රව්‍ය ශරීරයෙන් පිට වෙන ක්‍රමවේදයක් ආහාර ජීර්ණය හදන්න ඕන. මේකේ ජීර්ණය හදනවා. ඒකත් අපේ ක්‍රමවේදයක්. ඊළඟට නිවැරදි ආහාර රටාව මම දකින්නේ මේ රෙඩි 175ක්ම හේතු කාරණා වෙන්නේ රාත්‍රී ආහාරය. රාත්‍රී ආහාරය මේ රෝගේ 175ක් හේතු කාරණා වෙනවා. එහෙනම් ඒ රාත්‍රී ආහාර නිරෝගී විදියට දෙන්න එපා. දැන් මේ රෝගීන් දිහා බැලුවාම මේ රෝගීන් 175ක් මේ රෝගේ වර්ධනය වීමේ හේතු කාරණා වෙන්නේ රාත්‍රී ආහාර. ඒක අපි බුදුදහමත් බැලුවොත් එහෙමයිනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකාසන භෝජන.